එකේදී මම ඔයාලට කිව්වා පූජාවේ vlog එක තමයි ඊළඟට දාන්නේ කියලා. ඉතින් මේ vlog එක තමයි මේ තියෙන්නේ. කට්ටිය වැඩ ළමයි. ඉතින් ඔන්න මේ පේන්ට් කරන්නේ මේ හදන්න යන්නේ බුදු රැස් මාලාවක්. ඉතින් ඒක තමයි ඔය පේන්ට් කරන්නේ. තියෙන තැන වෙනස් කරන්න හේතුවා. ඉතින් ඒකින්ද ඔන්න ඔතනින් ආසනේ තියන තීරණය කරා. බුදු රැස් මාලාව ආවේ ළමයි ඔන්න ওই විදිහට. මැයි 12 ඉඳන් ඒ කියන්නේ වෙසක් පොය දවසේ ඉඳන් මැයි 17 වෙනකන් මල් පහන් සුවඳ දුම් පැන් ගිලන්පස පූජා කර හවස පූජාව කරපු විදිය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔන්න 17 වෙනිදා උදේ පාන්දරම අපි මේ යන්නේ අනුරාධපුරේ. අපි මේ අනුරාධපුරේ යන්නේ කාංචික පූජාව කරන දවසට. අපි කොහොමද ඒ වැඩ කරන්නේ ඒව සැලසුම් කරගන්නේ කියලා එතන ඉන්න අයගෙන් කලින් දැනගෙන පූජාව දවසට ඒ විදිහට වැඩ කරන්න. ඊට පස්සේ ජයශ්‍රී මහ බෝධියට ගිහිල්ලා අපි ආයෙමත් එන්න පිටත් වුණා. ඔය ඉතින් අපි යම වැසුම් කඩ වලට පබුළු වල්ලනවා. ලෑස්ති වෙච්ච ඒවා ටිකක් තියෙනවා ඔක්කොම නැහැ ළමයි. මොකද මේ එතකොට vlog එක ඕනට වඩා එකක් දිග වෙනවා. අනිත් එක මට සමහර ඒවා ගන්න අමතක වුණා. ඊට පස්සේ අපි ලෑස්ති වුණේ මේ මුතු කුඩේ අලවන රණ්ඩු වෙවි මුතු කුඩේ ඇලෙව්වා. මම ඉතින් ඒ වගේ වොයිස් අයින් කරේ නෑ. ඔයාලටත් ඉතින් අහන්න තිබ්බා. අනේ ඔය ඇත්තටම ගෑවද කොහෙද? ගෑවා. යෝ ගොබ්බා. ගෑවා. අනේ පෙන්චෝ. අනේ නංගි. ඉංගලන් ගෑවුණා. ඉංගලන් ගෑවුණා. ඔය කැද කරා. අලවන. ඔය ඇද කරායි. අලවන. කොහොමද කරන්නේ? වෙනිදා ඉඳන් 25 වෙනිදා වෙනකන් ඒ කියන්නේ කාංචික පූජාව දවස වෙනකන් හවස පූජාව කරපු හැටි තමයි ඔයාලා මේ දකින්නේ. මෙත් මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා නිවනට බාධා නොවෙනට සැමටම කුසල් ලැබේවා. බුදු ගුණ පමණයි සදහම් වේමා. බුදු
බුදු මග වේරයි නිවන තැනේවා සසර නිම කරන පැතුම් දිනේවා සමිදු පුදන සිත නිවනට වේවා කිකලෙකවත් අකුසල් නොම වේවා දිවිනීම වන තැන පුතුන්ට කීවා 24 රෑ තමා අපි මේ යන්නේ අනුරාධපුරේ 25 වෙනිදා උදේ තමයි පූජාව තියෙන්නේ. ළමයි මෙච්චර වෙලා බ්ලොග් එකේ මට කියන්න බැරි වුණා ඔයාලට. අපේ අම්මා බාරයක් වෙලා තිබ්බා 100 දෙනෙක්ව අනුරාධපුරේ එක්කන් එනවා කියලා. ඉතින් ඒ බාරේ තමයි මේ ඔප්පු කරන්නේ. තාත්තාගේ උපන්දිනෙත් අල්ලලා තමයි ඉතින් මේ පූජාව කරන්නේ. තේ එහෙම බීලා ආයි යන්න පටන් ගත්තා. දැන් අපි මෙතන ඉඳන් මල් එහෙම අරගෙන රුවන්වැලි සෑයට යන්න හදන්නේ. මේ දේවල් අම්මලා 24 පාන්දරම ආව ළමයි මට කියන්න බැරි වුණා. අම්මලා 24 පාන්දරම ආවා. අම්මලා ඇවිල්ලා මේ දේවල් අපි එහෙට යද්දි ලෑස්ති කරලා තිබ්බා. අපි මල් එහෙම අරගෙන රුවන්වැලි සෑයට යන්නයි හදන්නේ. එදා රුවන්වැලි සෑයට තවත් ගොඩක් අය කංචුක පූජාව කරා. මං හිතන්නේ අපි හිටියේ 7 වෙනියට වගේ.
ගෙනියපු දහත් ගිලන්පස මල් පිරිකර මුතුකුඩේ වගේම මල් චෛත්‍ය මේ හැමදේම රුවන්වැලි සෑයට අපි පූජා කරලා ගාත කියලා ආපහු එන්න පිටත් වුණා. ඊට පස්සේ අපි ආව දවල් කෑම ගන්න. මේ ගමනට සහභාගී වෙච්ච හැමෝටම අපේ අම්මා පුංචි තෑග්ගක් දුන්නා. අපි දැන් මේ යන්නේ ශ්‍රී මහා බෝධියට. දන්සලකින් අයිස්ක්‍රීම් කෑව කට්ටි. තමයි මේ කහුඩු බටවුඩ දැන් නාන්න ඕනෙලු. දැන් අම්මගෙන් අවසර අරන් දෙන්න යන්න. අරන් දෙන්න කෝල් එක. මේවට අවසර අරන් දෙන්න නම් මෙන්න මේ වගේ කඩේකින් මට සාධාරණයක් කරන්න ඕනේ ඕගොල්ලෝ. මට නාන්න සාධාරණයක් කරා. දැන් මේ මේකක් හදලා දෙනවා කියලා. මුල්ල දුන්න මුල්ල මට අයින දුන්නා. මල් කෙල්ලේ මුන් හඳ කඳුල වන්නම සුදු මල් මිටක් අරන් කිරි වෙහෙරවා. ඊට පස්සේ තූපාරාමයට ගියා. සමහර කට්ටිය නම් හිටියා. හරියට නිකන් මේ මං වගේ අය. මේ ඉතින් සෙල්ලම් කරන පොඩි ළමයි දෙන්න. උපාසකම්ම ඉද්දුනේ. අතුලේ ඉන්න කට්ටිය උත් අහලා ඉස්සාවට යනවා ඉස්සාවට යනකොට එතන කැමති කියලා දෙන්න. යවුකොට බස් එක අනිත් කට්ටිය දාන්න. කට්ටිය නාන්නාව ළමයි මේ වගේ තැන් වලින් මිනිස්සු කොහොමද නාන්නේ? මං නම් ජීවිතේට නාන්නේ. A few moments later. අන්නාවලමයි. ඊට පස්සේ අපි ආවා සෙල්ලම් බඩු කෑම බීම නම් මනන් තියෙන තැනකට. එතනත් ඉතින් පිස්සු නටපු එක තමයි කරේ. මේ කීයද දැන්? නේ කොමගල කොහොමද එතනට ඇදලා ගිලත් දැක්කේ අපි. ඌ එළියට එන්න බෑ. අපි මේක ඔක්කොම ටෙස්ට් කරමු. මේ හරි ඉතර තියෙන ෆෝන් එක ලොලොලොලො ආයි
සොනික් වගේ කැලක් දාන්න. ඊට පස්සේ ඉතින් අපි හැමෝම එන්න පිටත් වුණා. Suena